කෙල්ලන්ට ගෑනුන්ට හොඳ පිරිමිය කෝණේ කියලා කියනවා. පිරිමි ලබා ගන්න එක පට්ට කට්ටක් කනවා. හොඳේ. නමුත් ඔයාලා මොනවද ටේබල් එකට ගේන්නේ? ඒ කියන්නේ ඔයාලා මොනවද මේසෙට ගේන්නේ? රයිට්? ඔයාලා ඔයාගේ ලස්සනයි, බොඩියයි, එහෙම නැත්නම් ඔයාගේ උද්දච්චකමයි, එහෙම නැත්නම් ඔය ටික විතරක් ගෙනල්ලා බෑ. ඔයා ඊට වඩා වැඩි දෙයක් ඔයා මේ රිලේෂන්ෂිප් කියන ටේබල් එක උඩට ගේන්න ඕනේ. හොඳේ. ඔයාට සල්ලි ගේන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට වත්කම ගේන්න ඕනේ නැහැ. ඔයාට ගේ දොර යාන වාහන ගේන්න ඕනේ නැහැ. මොකද හරි පිරිමියෙක් කියලා කියන්නේ නිම පිරිමියෙක්. හොඳේ. පිරිමි භාගයක් නෙමෙයි පිරිමියෙක් කියලා කියන්නේ. ගෑණියෙක්ට සියලු දේ සපයන්න පුළුවන් එකෙකුට. physically, mentally, emotionally, financially. Right? නමුත් ඔයා මොනවද පිරිමියාට දෙන්නේ? සෙක්ස්, බොඩි එක ඔයාගේ ලස්සන, ඔයාගේ උද්දච්චකම, ඔයාගේ කචකචේ ඇරෙන්නවට මොනවද පිරිමියෙක්ට දෙන්න පුළුවන්? අන්න ඒක තමයි වැදගත්ම දේ. ඔයා කල්පනා කරලා බලන්න ඔයාට දෙන්න පුළුවන්ද වැලියු එක කියන එක. ඔයාට වැලියු එකක් ඔයාට දෙන්න පුළුවන්. ඔයාට වටිනාකමක් ඔයාට දෙන්න පුළුවන්. කොහොමද ඒ වටිනාකම ඔයාට දෙන්නේ කියන එක හදාගන්න එක ඔයාගේ වැඩක් කෙල්ලනේ. ඕගේ හැනියනේ. එහෙම නැති වුණොත් ඔයාට කවදාකවත් පිරිමියෙක් කියන එක ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාට දැන් කියන්න පුළුවන් නෑ අපිට පිරිමිය අවශ්‍ය නැහැ. අපි ඉන්ඩිපෙන්ඩන්ට්, අපි ස්වාධීනව නැගිටිනවා, මම කාගෙන්වත් අතපාන්නේ නැහැ කියලා. නමුත් ඒවා ඔක්කොම හොඳයි. නමුත් ඔයාට රියල් ලයිෆ් එකේ ඉස්සරහට යද්දී ඔයාට අනිවාර්යයෙන්ම පිරිමියෙක් කියන එක ඕනේ වෙනවා. පිරිමියෙක් ඕනේ නැත්නම් එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ බහුතරයක් 100ක් කියන්නේ මං නමුත් 90ක් 95ක ගෑනුන්ට කොච්චර සල්ලි බාගේ යානවාන කියනවද මොන මගුල තිබ්බත් අන්තිමට පිරිමියෙක් කියන එක ළඟට අවශ්‍ය වෙනවා. ඉතින් පිරිමියෙක්ව ලබා ගන්න ඔයාගේ බොඩි එක, සෙක්ස්, ලස්සන, උද්දච්චකම ඇරෙන්න මොනවද ඔයාලට දෙන්න පුළුවන්? විශේෂයෙන් වැලියු එක කියන එක කොහොමද ගොඩනගා ගන්නේ කියන එක ඔයාලා හිතන්න. එහෙම හිතලා ඒක පිරිමියෙක්ට ඕෆර් කරන්න. අන්න ඒක ටේබල් එක උඩ තියන්න. එතකොට ඕනේ තරම් පිරිමි වාගාවට එයි. හරි පිරිමියෙක් යන්න. එතකොට ඔයාට අවස්ථාවක් දෙනවා හරිම කෙනාවට තෝරගන්න. That's it.